Doni. This is the captain on behalf of the Look at you. Dagro and Sri Lankan Airlines. Say hi. Pleasure to have you on board on Airbus A320 aircraft service 404 from Colombo to Bangkok. All of us on board just a little bit delayed. That's due to connecting bags. We are just waiting for them. Shortly we හලෝ කොහොමද ඔයාලට? ඉතින් ඔන්න ආපහු ගොඩ කාලෙකට පස්සේ තමයි ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්නේ. මොකද ඇත්තටම දැන් බබාලා දෙන්නගේ වැඩයි මගේ වැඩයි මේ හැම දෙයක්මත් එක්ක මට YouTube එකට වීඩියෝස් කරන්න ටිකක් කාලෙ මදි. කොහොම හරි අද මේ වීඩියෝ එකෙන් මම අරගෙන එන්නේ අපි මේ අවුරුද්දට ගියපු දෙවනි ටුවර් එක බබාලා දෙන්නත් එක්ක. ඉතින් අපි බැංකොක් වලට තමයි ගියේ. ඉතින් දැන් ඔයගලන්ට මේ පේන ෆ්ලයිට් එකේ අපි මීල් එක ගන්නවා. ඉතින් අපි බලමු අපි මේ ට්‍රිප් එක කොහොමද එන්ජොයි කරේ කියලා. කොහෙද යන්නේ? shopping යන්න. අපි shopping යන්න. අපි ගොඩක් shopping කරනවද? shopping කරනවානේ. shopping යන්න. Okay? shopping යන්න. ඉතින් අපි ගියේ ක්‍රිස්මස් සීසන් එකේ නිසා ගොඩාක් ලස්සනට ක්‍රිස්මස් ඩෙකොරේෂන්ස් කරලා තිබුණා. මේ තියෙන අපි හිටපු හොටෙල් එක. ඉතින් ඒකත් ගොඩාක් ලස්සනට ඩෙකොරේට් කරලා තිබුණා. ඉතින් අපි ගියේ ඇත්තටම අපේ ෆැමිලි එකයි. ඒ වගේම කසුන්ගේ හොඳම යාළුවෙක් ගොඩ කාලෙක ඉඳලා දැන් අවුරුදු ගානක ඉඳලා කසුන්ගේ හොඳම යාළුවෙක් අරුණ අයියයි ශාමි අක්කයි අනරුයි. ඉතින් අපි කට්ටිය තමයි ගියේ. ඒ වගේම මම මේ සැරේ කුමාරිවත් අරගෙන ගියා මගේ උදව්වට. මොකද මට තනියම බබාලා දෙන්නම හැන්ඩල් කරගන්න අමාරු නිසා. ඒක නිසා කුමාරිවත් එක්කගෙන තමයි මේ සැරේ අපි ගියේ. බබාලා දෙන්න ගොඩක් එන්ජොයි කරා. යාලා කරදර කරේ නැහැ. මොකද මේ යාලගේ දෙවනි එක්ස්පීරියන්ස් එක නිසා ඒගොල්ලෝ දන්නවා. ඒගොල්ලන්ට කියපු ගමන් ඒගොල්ලෝ දැනගත්තා ෆ්ලයිට් එකේ යනවා කියලා කිව්ව ගමන් ඒගොල්ලන් ඒකට රෙඩි වුණා. ඉතින් ඒක නිසා කිසිම කරදරයක් දුන්නේ නැහැ ඒ දෙන්නා. හැබැයි ඉතින් ටිකක් මහන්සි. දැන් මේ පේන්නේ ඔයගලන්ට අපේ රූම් එක කියන්නේ අපි ඉන්ටර්කනෙක්ටිංగ్ රූම්ස් දෙකක් ගත්තේ බබාලටයි අපි දෙන්නටයි බබාලටයි ඉන්ටර්කනෙක්ටිං රූම් එකක් ගත්තේ. එතකොට හොඳට ඉඩ තියෙනවානේ. රූම් එකට ඇවිල්ලා බෑග්ස් තියලා බබාලව චේන්ජ් කරගෙන අපි චුට්ටක් එළියට ගියා. හායි ෂෝන්. Hi. Hi. ඇත්තටම මේ වීඩියෝ එකේ තියෙන්නේ අපේ ටුවර් එකේ සම්පූර්ණම වීඩියෝ එකක් නෙවෙයි. මොකද මට බබාලා දෙන්නත් එක්ක හැම දෙයක්ම වීඩියෝ කරගන්න බැරි වුණා. ඒ කියන්නේ day 1, day 2, day 3 මේ එහෙම මට පිළිවෙලට රෙකෝඩ් කරගන්න බැරි වුණා බබාලා දෙන්නත් එක්ක අමාරු වුණ නිසා. දැන් මේ වීඩියෝ එකේ තියෙන්නේ තනින් තන මට පුළුවන් වෙච්ච වෙලාවට මම අරගත්තු වීඩියෝස් ටිකක්. ඉතින් ඔගලන්ට දැන් මේ පේන්නේ අපි ගියපු දවසට පහුවදාද නෑ ගියපු දවසේම තමයි බබාලව චුට්ටක් පොඩි රවුමක් එක්කගෙන ගිහිල්ලා යාලට ඩිනර් දීලා ඊට පස්සේ අපි ආපහු ඔයගලන්ගේ රූම් එකට දාලා අපි එළියට ආවා. ඔයගලන්ට පේනවා නේද මේ ජූස්? ඒවා හරිම රසයි. ඉතින් අපි චුට්ටක් ස්ට්‍රීට් එකේ චුට්ටක් ඇවිද්දා. මේ ජූස් බිව්වා. ඒවා මාරම රසයි. ඉතින් හරිම ලස්සනයි. ඉතින් ওই විදිහට තමයි අපි ගියපුම දවසේ රෑ ගෙවුනේ. මේවා නම් අපි කෑවේ නැහැ. ජූස් තමයි වැඩියෙන්ම බිව්වේ. ඉතින් හරි වෙනස් එක්ස්පීරියන්ස් එකක්. හරි ලස්සන දේවලුත් තිබුණා.
5 people nang ni Sydney. big one go big one ඒක ගන්න බෑ මේ මේ ඊට පහුවෙනිදා උදේ මේ අපේ රූම් එකට පේන view එක ඒක හරිම ලස්සනයි. ඉතින් අපි උදේම නැගිටලා දැන් බ්‍රෙක්ෆාස්ට් වලට යන තමයි රෙඩි වෙන්නේ. බබාලා දෙන්නවත් වොෂ් දාගෙන ටක් ගාලා රෙඩි කරගත්තා. අපි බ්‍රෙක්ෆාස්ට් වලට යන තමයි දැන් රෙඩි වෙන්නේ. Good morning. මගේ සංකේතයට තාත්තා මොකද කෝල් මගේ සංකේතයට කබලන් මේ පැත්තේ මේ පන මොකද කෝවේ තාත්තා ඔෆිස් යනවාද ඕකේ බ්‍රෙක්ෆාස්ට් වලට යන්න තමයි දෝනි මේ රෙඩි වෙන්නේ. ඉතින් එයාගේ කියවිල්ල දැන් ඉතින් කියවනවනේ. ඉතින් එයාට ඕන දේවල් තමයි එයා දැන් මේ කියන්නේ. ඉතින් එයාලවත් රෙඩි කරගෙන අපි බ්‍රෙක්ෆාස්ට් වලට ගියා. ඉතින් මං කිව්වනේ ක්‍රිස්මස් සීසන් එක නිසා ලොකු සෙනගක් ලොකු ක්‍රවුඩ් එකක් ඒ කාලේ හිටියා. ඉතින් අපි ওই විදිහට බ්‍රෙක්ෆාස්ට් අරගෙන පිටත් වුණා. බ්‍රෙක්ෆාස්ට් වලින් පස්සේ අපි චුට්ටක් ඇවිදින්න යන්න තමයි හදන්නේ. දැන් බලගෙත් බඩ පුරව ගත්තා. ඒක නිසා මට දැන් ෂේප් මට සතුටුයි. ඉතින් අපි චුට්ටක් එළියට ගියා. අපි shopping mall එකකට ගියා. ඉතින් අනිවාර්යෙන්ම ඔයාලා දන්නවනේ මගේ favorite මේ Starbucks. ඉතින් ක්‍රිස්මස් සීසන් එක නිසා හරිම ලස්සනයි. ඔයාලා ගොඩාක් ෆ්ලේවර්ස් තිබුණා අලුත් ඒවා. ඉතින් ඒවත් මම ගත්තා. Okay, ශ්‍රී ලංකාවේ නම් බෑග් එක දාලා දෙන්න. බබා සෙපරේට් බිලක් දාන්න කියන්නකෝ. Okay, right. මේක අල්ලගන්න මේ දුන්නේ උඩේ. මෙන්ට සුත් අරගෙන. Very nice. Thank you. අපි ඉවරයි. Thank you. Finish. මේක ඉවරයි. Finish. All done? All done? Happy. Not heavy. Not heavy. Not heavy. Ah. 3,228 baht. Give it to Kumari. I'm dead. Okay. මම හිතන්නේ මේ තවත් දවසක් ඉතින් අපි මේ බටර් බ්‍රෙඩ් කන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. අපි shopping කරන්න ගියපු තැනක පොඩි ස්ටෝල් එකක් තිබුණා බටර් බ්‍රෙඩ්, garlic bread. ඉතින් ඔය වගේ තව මොන හරි જાතියක් තිබුණා. ඉතින් අපේ කසුන්ට බටර් බ්‍රෙඩ් කන්න ඕන වුණා. සුගර්ත් එක්ක. එයා හරි ආසයි බටර් දාලා සුගර් දාලා බ්‍රෙඩ් කන්න. ඉතින් සුගර් විතරක් නෙමෙයි මිල්ක් මේඩ් එහෙමත් දාලා උතන එක ස්වීට් ෆ්ලේවර්ස් වලින් බ්‍රෙඩ්ස් තිබුණා. ඉතින් එදා දවස උම ගත වුණා. කොහෙද යන්නේ shopping යනවා නේද? ඔයාට cooking set එකක් ඕනේ නේද? What do you want baby? Cooking set. අපි cooking set එකක් ගමු ඈ. Go what? මම කිව්වනේ ක්‍රිස්මස් නිසා හරි ලස්සනට ඩෙකොරේට් කරලා තියෙනවා කියලා. ඉතින් ඒක නිසා බබාලව රෑ ඇවිදින්න එක්කන් යන්න ඕනි කියලා අපි හිතුවා. ඉතින් ඒක නිසා අපි බබාලවත් අරගෙන එයාලට ලස්සන ලයිට්ස් පෙන්වන්න ලස්සන දේවල් පෙන්වන්න චුට්ටක් අරගෙන ආවා. ඉතින් ඔයාලත් බලන්නකො ඇත්තට මේවා ගොඩාක් ලස්සනයි. මම හිතන්නේ ක්‍රිස්මස් සීසන් එකනේ. ඉතින් ක්‍රිස්මස් එකට හැම තැනම ලස්සනයි. ලෝකේ හැම රටක්ම වගේ ක්‍රිස්මස් එකට හරි ලස්සනයි.
බබාලට විතරක් නෙවෙයි මේවා දකිනකොට ඇත්තටම මටත් හරි ආස හිතුණා. මොකද එච්චරටම ලස්සනයි. ඉතින් බබාලා විතරක් නෙවෙයි ඉතින් ලස්සන දේවල් දකින්න බලන්න අපි හැමෝම ආසයිනේ. මේ තවත් දවසක් ඉතින් අපි බබාලවත් අරගෙන එළියට ගිය වෙලාවක මෙන්න මේ වගේ ලස්සන ස්ටේජ් එකක චුටි බබාලා වගේක් සින් කරනවා. ඒගොල්ලෝ ලස්සන කාටුන් කැරක්ටර්ස් විදිහට ඇඳගෙන ඉන්නවා. ඉතින් අපේ බබා දැක්කනේ රපුන්සල් දැකලා එයා දන්නේ නැහැ ඒ කවුද කියන්න. ඉතින් ඔය තවත් දවසක්. අපි ඉතින් වැඩිපුරම කරේ shopping කරපු එක, shopping ගියපු එක. ඉතින් දැන් මේ බබාලව room එකේ තියලා මමයි කසුනුයි අයියයි අක්කයි චුට්ටක් එළියට යනවා පොඩි දේවල් ටිකක් ගන්න. ඒ නම් ගියේ. අපි සුපර් මාකට් එකකට ගියා. ඉතින් ළමයි ඔයාලා දැක්කනේ මම දූරියන් කනවා. මම සාමාන්‍යයෙන් දූරියන් ෆෑන් කෙනෙක් නෙමෙයි. මං ආසවත් නෑ දූරියන් කන්න. මට ඒ ළඟවත් ඉන්න බෑ. හැබැයි එහෙ දූරියන් මාල් රහයි. ඔය වගේ ලස්සනට පැක් කරලා තියෙන්නේ. ඉතින් හරිම රසයි. ඉතින් මම ඒ හිටපු අන්තිම දවස් ටිකේ ගොඩක් දූරියන් කෑවා. ඒ වගේම මෙහි තියෙන ස්වීට්ස්, බ්‍රෙඩ්, කේක් ඒවත් ඒ වගේම රසයි. මම දන්නේ අපේ රටේ එච්චර රසේව නැත්තේ මොකද කියලා. ඉතින් මේ තියෙන්නේ බැංකොක් ගියොත් කන්න ඕන එකක්නේ. මැංගෝ ස්ටිකි රයිස්. ඒකත් මාරම රසයි. මම ඒක හදන හැටිත් වීඩියෝ එකක් ගත්තා. ඒක මාර රසයි. Where are you going? Shopping. Shopping? Shopping. Tata, this one.
පේනා නේද? තරහ ගිහිල්ලා. අපේ තරහ ගියාම ඔය පේනවනේ ඇන්ග්‍රි බර්ඩ් ගේ මූණ ඇන්ග්‍රි බර්ඩ් වගේ. ආට චුට්ටක් තරහ ගිහිල්ලා මට මතක විදිහට එයා මොනවා හරි චොක්ලට්ස් ඉල්ලලා. මොකද ඒ දවස් ටිකේ චුට්ටක්වත් කන්ට්‍රෝල් එකක් තිබුණේ නැහැ. ඉල්ලන හැමදේම දෙන්නට දුන්නා කන්න. ඉතින් චොක්ලට්ස් කෑවා වැඩි. දැනුත් ඔය චොක්ලට්ස් ඉල්ලලා දුන්නේ නැති නිසා තමයි ඔය මූණ ඔහොම හදාගෙන ඉන්නේ. අපි මේ ලන්ච් වලට අරගෙන යනවා ඒ දෙන්නව එළියට. අපි ලන්ච් ගන්න ගියේ එදා අපි තායි ලන්ච් එකක් කරගත්තේ. මේ හැපි ෆේස් කේක් එක මම අරගත්තා. ඇත්තටම කියන්න දුකයි මේක මම අරගත්තේ අපි එන දවසට කලින් දවසේ රෑ. හැබැයි කියන්න දුකයි ළමයි මට ඒක කන්න හම්බුනේ නැහැ. ඒක අරගෙන රූම් එකට එනකොට බඩ පිරිලා කන්න බෑ. ඊට පස්සේ අපි එන දවස එදා කන්නත් බැරි වුණා. කසුන්ගේ බර්ත්ඩේ එක තියෙන්නේ දෙසැම්බර් 22. ඉතින් අපි දෙසැම්බර් මාසේ මුලම ටුවර් එක ගියපු නිසා මම එයාට එහෙම බර්ත්ඩේ ගිෆ්ට් එක ගන්නවා කියලා හිතුවා. ඉතින් මම මේ සැරේ එයාට දුන්නේ මෙන්න මේ වොච් එක. ඉතින් ඇත්තටම එයාට හොරෙන් නෙමෙයි මම මේක ගත්තේ. එයාට පෙන්නලා එයා ආස එක තමයි මං එයාට අරන් දුන්නේ. ඉතින් මං යාට වොච් එකක් අරන් දෙනකොට එයාට මට ලස්සන හෑන්ඩ් බෑග් එකක් අරන් දුන්නා. ඉතින් ඒක තමයි යාගේ බර්ත්ඩේ ගිෆ්ට් එක. ඉතින් සම්පූර්ණ වීඩියෝ එකේ අපේ සම්පූර්ණම ටුවර් එක නැහැ. තනින් තන තමයි මට ගන්න පුළුවන් වුණේ මං කිව්වා වගේ. දැන් මේ අපි එහෙම් පිටත් වෙන්න තියෙන දවස. Clean. ඉතින් දවස් 5කට පස්සේ අපි බැංකොක් වලින් එන්න හදන්නේ ලංකාවට. ඉතින් ওই විදිහට තමයි අපි හෝටල් එකෙන් චෙක් අවුට් උනේ. අපේ බෑග්ස් ඔක්කොම පැක් කරගත්තේ. ඊට පස්සේ අපි එයාපෝට් එකට ආවා මේ උදේ පාන්දර. මම හිතන්නේ පාන්දර 4ට විතර. අපි අරන් ගියාට වඩා බෑග්ස් ගොඩාක් ලංකාවට ගෙනාවා. අපි මොකද ඉතින් බැංකොක් කියන්නේ shopping කරන්න තියෙන රටක්නේ. ඉතින් අපි එහෙන්නොත් අලුතෙන් බෑග්ස් අරගෙන තමයි අපි ඒ බඩු පැක් කරගත්තේ. ඉතින් අපි ගෙනිච්ච බෑග්ස් වලට වඩා බෑග්ස් කීපයක්ම අපිට වැඩියෙන් තමයි ලංකාවට අරගෙන එන්න උනේ. Shena. Bless you. Bless you. Bless you. ඊට පස්සේ අපි එයාපෝට් එකට ආවා. එයාපෝට් එකකිනුත් පොඩි දේවල් ටිකක් ගන්න තිබුණා. ඒ ටිකත් අරගෙන අපි ෆ්ලයිට් එකට ආවා.
ඉතින් ඔය විදිහට තමයි එයාපෝට් එකේ කාලය ගත වුණේ. ඇත්තට මේ දවස් 5 එච්චර ඉක්මනට ගෙවුණු එක ගැන නම් ගොඩාක් දුකයි. ඉතින් කොහොම හරි අපි ඒ දවස් 5 හොඳටම එන්ජොයි කරා. අපි විතරක් නෙමෙයි බබාලා දෙන්නත් ගොඩක් එන්ජොයි කරා. එයාලා හුඟක් ඇවිද්දා. ගොඩක් එක්ස්පීරියන්ස් එයාලටත් හම්බුණා මම හිතන්නේ. ඉතින් ඇත්තටම හොඳ ට්‍රිප් එකක්. ඉතින් ඔය විදිහට තමයි අපේ ටුවර් එක එන්ඩ් උනේ. Shwena, slowly. Oh, wait. Thank you. ඉතින් ඔය විදිහට තමයි අපේ ටුවර් එක එන්ඩ් උනේ. ඇත්තටම මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්න හිටියේ 2026ට කලින්. හැබැයි මට මගේ වැඩත් එක්ක අප්ලෝඩ් කරගන්න බැරි වුණා. ඉතින් මට මේ වීඩියෝ එක බොහෝ දුරට අප්ලෝඩ් කරන්න වෙන්නේ 2026. ඉතින් මේකේ ඕඩියෝ ගැන එඩිටින් ගැන එච්චර හිතන්න එපා. ඒක නිසා කොහොම හරි thank you so much අද මගේ වීඩියෝ එක ඔයාලා බැලුවට. අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු.